මෙවර පළාත් පාලන මැතිවරණයේදී අභියෝගාත්මක තීන්දුවක් කරගත්ත කෙනෙක් එක්ක තමයි අද අපි එකතු වෙන්නේ. අපි ඔබ දන්නවා අපි මේ දවස් ටිකේම මේ අලුත් ප්‍රේක්ෂකයෝ ඉදිරියට ගෙනල්ලා මොකක්ද වැඩපිළිවෙල කියන එක ඔබට ගෙනාවා. ඒ වගේම වැදගත් සංදිස්ථානයක අපි ඉන්නේ. කෑගල්ල දිස්ත්‍රික්කයේ පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වෙන හූබියෝ ලකුණින් තරඟ කරන ස්වාධීන කණ්ඩායමෙන් ඉදිරිපත් වෙන නිශාන්ත කුමාර අද අපිත් එක්ක එකතු වෙනවා. ආයිබෝන් කියලා පිළිගන්නවා අපේ පොලිටිකල් රින් channel එකට. ස්තුතිවන්ත වෙනවා මේ කාලය වෙන් කරගෙන මේ ජනතාව වෙනුවෙන් අදහස් ඉදිරිපත් කරන්න අපිත් එක්ක එකතු වීම සම්බන්ධයෙන්. මේ මගේ පළවෙනිම ප්‍රශ්නය දේශපාලනය තුල ඔයා චරිතයක් විදියට එළියට එන්න කොහොමද? ඇත්තම මගේ ඉතිහාසය ගැන කතා කරොත් මම ශාන්තමරියා ආදි ශිෂ්‍යෙක්. මම දැනට වැඩ කරන්නේ ජල සම්පාදන මණ්ඩලයේ. මානව සම්පත් සහතික පත්‍ර පාඨමාලාවක් හදාarලා දැන් ඩිප්ලෝමා කරන ගමන් ඉන්නේ. දේශපාලනයේ කියන දේ මම හිතන්නේ මිනිස්සුන්ගේ ඇඟ ඇතුළෙම තියෙන දෙයක්. ගමේ තියෙන පොදු කටයුතු වලදී පාසලේදී අපි ස්වභාවයෙන්ම පෙන්නනවා එතන අපිට හැකියාවක් තියෙනවා කියලා. විතරගෙම අපි ඉදිරිපත් වෙන හැකියාවක් තිබුණා. මේ හරහා කටයුතු කරගෙන ඇවිල්ලා අධ්‍යාපනය හමාර කරලා තරුණ වියට ආවයින් පස්සේ විවිධ සමාජ හැලහැප්පීම් එක්ක ඉතින් අපි දේශපාලනය ප්‍රායෝගිකවම කරන තැන් වලට කල් වෙනවා. ඒක තමයි ස්වභාවය. රැකී ආරක්ෂා හොයාගන්න හෝ සමාජ විරෝධී ක්‍රියාවලදී නැගී සිටින්න හෝ මොන හරි ක්‍රමයකට ගිහින්. ඊට පස්සේ අපි දේශපාලන වශයෙන් ක්‍රියාකාරීම සමාජිකයෙක් වශයෙන් කටයුතු කරන්න යෙදෙනකොට මම ඇත්තට මේක පටන් ගන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ සංවිධානයේ කෑගල්ල ආසනයේ ලේකම් විදිහට මම කටයුතු කරේ. ඒ කටයුතු කරලා විශාල අත්දැකීම් ප්‍රමාණයක් මේ දේශපාලනේ ප්‍රායෝගිකව කරලා තියෙන කෙනෙක්. කොටින්ම කියනවා නම් අපි චරිත ගොඩ නගපු අය. ඒවල් ගානේ අපි ගිහිල්ලා මිනිස්සුන්ට අදහස් ප්‍රකාශ කළා, අදහස් කාවද්දලා අපි මිනිස්සුන්ට ඒක කරා. ඒ හරහා දීර්ඝ කාලයක් 2007 ඉඳලා මේ මෑතක් වෙනකම් විවිධ ස්ථානවල විවිධ කණ්ඩායම් කියන්න බෑ. එකම කණ්ඩායම ඇතුලේ පක්ෂ මාරු මේ පක්ෂ ලාංඡනේ මාරු වෙවි එකම කඳවුරක දේශපාලනය කරා. හැබැයි මේ දේශපාලනය කරන හැම වතාවකම මට දැනුණු දේ තමයි පක්ෂයකට ලඝු වීම තුල නිවැරදි දේ දකින්න බෑ. අන්න ඒ නිසා තමයි අද අපිට හැකි වෙලා තියෙන්නේ ප්‍රායෝගිකව මිනිසුන්ට මේ ඇත්ත කියන්න ස්වාධීන කණ්ඩායමක් කරා. ඔක තමයි මගේ සරලව කිව්වොත් දේශපාලනේ අද වෙන තැනට එනකොට සම්දිස්ථාන. දැන් මේ හූබියෝ කියපු ගමන් ගේම් එකක් තමයි මතක් වෙන්නේ මිනිස්සුන්ට. ඒ කියන්නේ හූබියෝ කියන කතාවත් එක තමයි ඒක එන්නේ. ඇත්තටම මේ හූබියෝ ගේම් එක කොහොමද පටන් ගන්නෙ? මොකද්ද මේ concept එක? මේක කවුද ගේන්නේ? ඔව්. හොඳ ප්‍රශ්නයක් ඇහුවා. 2018 පළාත් පාලන මැතිවරණේ නියෝජනය කරලා මම කෑගල්ල නගර සභාව නියෝජනය කරනවා. ඊට පස්සේ පළාත් පාලන ආයතනයක සභිකයෙක් විදිහට කටයුතු කරනකොට මට දැනුණු දේ තමයි නිවැරදි දේ නොකරන පක්ෂයකට ගැති වෙලා කටයුතු කිරීම හරහා මම දැඩි කම්පාවකටපත් වෙලා හිටියා. මොකද අපි වෙන මැති ඇමතුරු මුණ නොදෙන අවස්ථාවකට මුණ දුන්නා කොවිඩ් අර්බුදේ. මුළු ලෝකෙම අභියෝගාත්මක වෙලාවක අපිට හිටපු එකම මහජන නියෝජිතයෝ අපි විතරයි. ඒ වෙලාවේ ඒ පක්ෂෙට 2018. ඊට පස්සේ තමයි ජනාධිපතිතුරු බිහි වෙලා පාර්ලිමේන්තුව හදාගෙන එන්නේ. එතකොට ඒ පක්ෂෙට හිටපු එකම මන්ත්‍රීවරු අපි. ඒ වෙලාවේ ජනතාව දැඩි පීඩාවටපත් වෙනවා. නගර සභාව සතු සල්ලි තියෙනවා. අපිට ප්‍රායෝගිකව පුළුවන් වෙන්න ඕනේ මේ වෙලාවේ මහජනතාවට සම්බන්ධ වෙලා කටයුතු කරන්න. එතනදී අපි දැක්කේ නෑ මේ කටයුත්ත. අන්න ඒ නිසා විශාල පසුගාමක් මගේ හිතේ පසුතැවිල්ලක් ඇති වුණා. මේ ක්‍රියාවලිය තවත් ඉස්සරහට යන්න බෑ. මේ පක්ෂයකට ලඝු වීම තමයි මේ ප්‍රශ්නේ. අනික අපේ මේ මිනිස්සුන්ට මහජනතාවට මට දෙන්න තියෙන පණිවිඩය තමයි මේ පක්ෂයකට ලඝු වීම හරහා Tamanට වරදාන ප්‍රසාද ලබා ගැනීම අරමුණින් Taman කටයුතු කරනකොට ඔවුන් කියන්නේ මහජන නියෝජිතයෝ හෝ දේශපාලඥයෝ ඒ වෙනුවෙන් Taman 100,000 ගුණයක වැඩි සමාජගත කරනවා. මේක හරි ඛේදනීය තත්ත්වයක්. ඒ නිසා පක්ෂයකට ගැති නොවි ස්වාධීනව කටයුතු කරොත් අපිට නිවැරදි දේ නිවැරදිව දකින්න පුළුවන්. නිවැරදිව දැකලා නිවැරදි තැන හිට ගන්න පුළුවන්. බලන්නකෝ අද පක්ෂ වලට බෙදිලා මම පක්ෂ කියන්නේ නෑ රටේ.
ප්‍රධාන පක්ෂ 4 කියලා ගන්නකො. ප්‍රධාන පක්ෂ 4ට කැති වෙලා අද කී දෙනෙක් කටයුතු කරනවද? හැබැයි ඒකේ සාමාන්‍ය මහ පොළොවේ ජීවත් වෙන මිනිස්සු 4 දෙනෙක් කඩේට ගියොත් හාල් කිලෝ එක ගාන එක ගානයි. එක මිල. වැරදි කරා කියන්නකෝ මේ රට අගාධයට ගෙන එක පක්ෂයක්. ඒ වෙනුවෙන් දායක නොවුණු මිනිහටත් ඒ පරිප්පුව කන්න වෙලා තියෙනවා. මම නිවැරදිද? එහෙනම් ඇයි මේ? ඇයි අපිට මේක අතාරින්න බැරි? ඇයි අපි මේක ඔල්ලුවට තියාගෙන ඉන්නේ? ඒ නිසා අපි මේ අභියෝගාත්මක තීරණය ගත්තා ස්වාධීන විය යුතුයි, ස්වාධීනව කටයුතු කළ යුතුයි. ඇත්තට මේක ගේම් එකක්. මේක අභියෝගයක්. දැන් මේ හූඹියෝ කියන පිරිස එකතු කරගන්න. දැන් මේ වගේ දෙයකදී දැන් අපි දන්නවා ඉතිහාසයේ ස්වාධීන කණ්ඩායම් කොහොමද වැඩ කරේ කියලා. කියන්නේ තවත් දේශපාලන පක්ෂයක අතකොලුවක් විදිහට තමයි බලද්දි මේගොල්ලෝ එකතු වෙලා තියෙන්නේ. මේ ප්‍රවාහයත් එක්ක. ඇත්තටම මේ හූඹියෝ ටිකටත් එහෙම වෙයිද? ඔක තමයි මේ දවස්වල මේ අපේ අපි වෙනුවෙන් වෙන චෝදනා නැහැ අපිට. අපේ කණ්ඩායම තුළ වෙන චෝදනා තියන අය නැහැ. මේ දවස්වල මේ අනිත් දේශපාලන පක්ෂ පාවිච්චි කරන එකම චෝදනාව ඕක තමයි. මේක මෙයාලගේ කණ්ඩායමක් කියලා. නෑ කියන්න පුළුවන් දෙකක්. එකක් තමයි කවුරු හරි කණ්ඩායමක් දාන කණ්ඩායමක් කියලා. නැත්තම් කියන්න පුළුවන් දින්නයින් පස්සේ කාට හරි හේතු වෙයි කියන එක. අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අපි ඒක පැහැදිලිව කියලා තියෙනවා. මම පැහැදිලි කරන්නම්. කණ්ඩායම හදාගත්ත විදිහ මුලින් කියන්නේ. මේක 2023 පළාත් පාලන මැතිවරණයට මට නාම යෝජනා අසං කරන්න කතා කරන මම හිටපු පක්ෂෙම. මම තරේම ඒක ප්‍රතික්ෂේප කරනවා. මොකද ඒ වෙනකොටත් මම මගේ සැලසුම ක්‍රියාත්මක කරලා තිබුණේ 2022 ඉඳලා. එදා ඉඳලා මම හෙමින් නිවැරදිව නායකත්වයේ දිය හැකි පුද්ගලයෙක් සොයමින් සිටියේ ස්වාධීන අරමුණකට. ඒක තවත් ස්වාධීන නාමික කණ්ඩායමක් නොවිය යුතුයි කියන තැන මම තදින්ම හිටියා. මොකද ඉතිහාසයේ කෑගල් ඉතිහාසයේ ස්වාධීන කණ්ඩායම් පාවිච්චි කරලා තියෙන්නේ ඔබ කියපු ආකාරයෙන් නිවැරදි බලය තමන් වෙත ලඝු කරගන්න වක්‍ර ආකාරයෙන් පාවිච්චි කරන අතකොළුවක්. මේ අත්දැකීම් මම දන්නවා. විඳලක් තියෙනවා. ඒ නිසා මට එහෙම නොවන තැනකට මේක ඍජුව ගෙනියන්න පුළුවන් පුද්ගලයෝ මම එකතු කරා. ඒක ඉතා සූක්ෂමව මම ඉස්ලාම් කරේ අපේ කණ්ඩායම් නායක චරිත්ව එකතු කරගන්න එක දිනිදු රණසිංහ අමතක කරන්න හොඳ නැහැ මේ වෙලාවේ. ශක්තිමත්ව පුරුකක් අපේ නීමල්ගොඩ කොට්ටාසින් හිටි. මම දිනිදු රණසිංහත් එක්කත් කතා කරලා චරිත්ව මුණ ගැහුවා. චරිත් ඉතා කීර්තිමත් ආදි ශික්ෂක ඇගලු විද්‍යාලේ ගුරුවරයෙක්. චරිත්ගේ චරිත ස්වභාවය සහ ක්‍රියාකලාපය ගත්තාම මානව හිතවාදී අපිට එතමනක් තියෙනවා මිනිස්සු ගැන සහකම්පනයක් තියෙනවා. චරිත් මූලික කරගෙන තමයි ඊටු කටයුතු සිද්ධ කරේ. ඊට අමතරව ඔයාගේ දෙවෙනි ප්‍රශ්නේ ගත්තොත් ඔබගේ අපි හේතු වෙයිද? සහතික ලෙස කියනවා කීරොත් හේතු වෙන්නේ නැහැ. හේතු වෙයි. මේ පක්ෂ දේශපාලනයේ තියෙන පීඩාව විඳලා අපි එළියට අවිල්ලා තියෙනවා. නායකයෙක්ට ගොනු වෙලා නායකයා හරහා සිදු කරන ක්‍රියාවලිය තුළ එහෙය්‍යෝ වෙලා හිටිය අපි කාලයක්. අපි නැහැ කියන්නේ නැහැ. ඒක නැවත කරගන්න අපිට කිසිම උවමනාවකුත් නැහැ. අනික අපිට ස්වාධීනව ඉන්න තාක්කල් මහ ජනතාවත් එක්ක ඍජු ගනුදෙනුවක් ඇති කරගන්න පුළුවන්. ඒ නිසා අපි සහතික කරලා කියනවා බලය ලබා ගත්තත් නොගත්තත් මේ ස්වාධීන කණ්ඩායම ස්වාධීනයි. දැන් මේ විදිහට ලොකු ගේම් එකකට එන කූඹියෝ ටික කෑගල්ල වෙනුවෙන් මොකද්ද කරන්න හදන්නේ? ඇත්තටම ලොකුම වෙනස මොකද්ද කරන්න හදන්නේ? ඇත්තටම අපි ලොකුම වෙනස කරන්න හදන්නේ මේ පක්ෂ දේශපාලනයේ මිනිස්සු බැහැර කරන එක. මේක අපේ ඉලක්කයක්. ඒ කියන්නේ අපි මිනිස්සුන්ට පණිවිඩයක් දෙන්නේ. මම හිතන්නේ මුළු රටටම අපි ආදර්ශයක් දෙන්න ඕනේ. පක්ෂ දේශපාලනයක් අවශ්‍ය නැහැ මේ නගරේ පාලනය කරන්න. දැන් උදාහරණයට පසුගිය දවසක ජනාධිපතිතුමා කිව්වා මේ අපිට දෙන්න අපිටයි මධ්‍යම රජයේ තියෙන්නේ කියලා. අනිත් පළාත් පාලන ආයතන තේරවාපත් වෙලා යෝජනාවක් આવොත් දහසරයක් හිතනවා කියලා. සියල්ලෝ දූෂිත නොවේ. එතුමා එහෙම කිව්වට. අපි දූෂිත නොවේ. ඒ නිසා අපිට මහපාරේ බහින්න පුළුවන්. අපිට පළවෙනිම අපේ කාර්යය තමයි මේ පණිවිඩය ගෙනියන. ඇත්තටම මේ මැතිවරණේ අපිට ආශිර්වාදයක්. ජයග්‍රහණය කෙසේ වෙතත් අපි නිසක ලෙසම බලය තහවුරු කරනවා. හැබැයි මේ පණිවිඩේ කෑගල්ල මහා නගර සභා සීමාවෙන් එළියටත් දැන් ගිහිලා තියෙනවා. අපි තා ජනප්‍රියයි. අපි කියන්නේ පක්ෂ දේශපාලනේ බැහැර වෙන්න. මේක තමයි අපේ පළවෙනි ඉලක්කය. ඔබ පක්ෂ දේශපාලනේ බැහැර වෙන්න. අන්න එදාට ඔබ වහලෙක්වත්, ගැත්තෙක්වත්, බයියෙක්වත්, ටොයියෙක්වත්, ජෙප්පෙක්වත් වෙන්නේ නැහැ. එදා ඔබට පුදුම නිදහසක් ලැබෙනවා. එතනින් පස්සේ අපි නගර සභාවේ ක්‍රියාකලාපේ කටයුතු කරන්න බලනවා. අපි තාම ඉතා ශක්තිමත් කණ්ඩායමක් ඉන්නවා. ඒ නිසා අපිට ඒක කරගෙන යන්න පුළුවන්. පළවෙනි රාජකාරිය පක්ෂ දේශපාලනයෙන් බැහැර වෙන්න කියන එක සමාජගත කිරීම තමයි මේකේ තියෙන අපි ප්‍රධානම අරමුණ. දැන් මේ
මේ විදිහට ගමනක් යනකොට දැන් අභියෝගාත්මකයිනේ. ඒ කියන්නේ ඔබ වත්මන් රජයත් එක්ක තමයි මේ ගමන යන්න වෙන්නේ හිමිනේ. දැන් ඔබ සඳහන් කරා මොහොතකට කලින් අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා ගැන. මම පොඩි හරස් ප්‍රශ්නයක් අහන්නම්. මේ අය අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ගෙනියන මේ ඉන්දියාවත් එක්ක ගෙනියන වැඩපිළිවෙල තියෙනවානේ. පක්ෂයක් විදිහට ඔයාලා ඒකට එකගද කොහොමද මේක දකින්නේ? රටක් වුණාම ජාත්‍යන්තර සම්බන්ධකම් තියෙන්න ඕනේ. හැබැයි ජාත්‍යන්තර සම්බන්ධකම් තියෙන්න ඕනේ රටේ අනන්‍යතාවය රැකගන්න. මොකද ඉන්දියාව අද වෙනකොට ලෝකේ ඉතා බලවත් රාජ්‍යයක්. අපිට ඒ ගැන අවබෝධයක් තියෙන්න ඕනේ. අපි බලවත් රාජ්‍යයන් එක ගනුදෙනු කරන්නේ කොහොමද කියන අවබෝධය අපේ ජනාධිපතිතුමාට තියෙන්න ඕනේ. එහෙම නැතුව අපේ සියලු දෙයට ඉන්දියාව පිට වෙයි කියන මතේ හිටියොත් ඉන්දියාව වැඩි කල නෑ අපිව අර දේශපාලන පක්ෂයක ගැත්තෙක් කරා වගේ අපිව මහජනතාව ඉන්දියාවේ ගැත්තෙක් වෙන්නේ. අන්න එතනට සීමාව පොඩ්ඩක් වැඩි වගේ මට පේනවා. ඒ කියන්නේ තමන්ගේ රටේ අනන්‍යතාවය පිළිබඳව මීට වඩා ජනාධිපතිතුමා වගකීමෙන් වැඩ කරන්න ඕනේ. මිලියන 22ක ජනතාවගේ අවශ්‍යතා වුමනා එපාකම් වෙනුවෙන් ඔබ උපත් කරේ. අපේ රටේ ජනාධිපති දැන්. අපි මොන පක්ෂ කඳවුරු වල හිටියත් දැන් අපේ ජනාධිපති. ඔබට සියලු දෙනාගේ වගකීම තියෙනවා. ඔබ කටයුතු කරන එක වැරදි තීන්දුවක් හෙට දවසේ මේ රටේ පරම්පරා 10ක් 12ක් දුක් විඳිනවා. ඉතිහාසයේ ඕන තරම් ඒවට උදාහරණ තියෙනවා. නිසා මම කියන්නේ මට පේනවා පෙර රාජ්‍ය නායකයිනුත් යම් යම් දුර්වලකම් කරා. හැබැයි මේ රාජ්‍ය නායකයා තුලත් ඒකම පිළිඹු වෙනවා. ඒ නිසා මේ ජාත්‍යන්තර සම්බන්ධකම් ඉන්දියානු සම්බන්ධයෙන් කතා කරනකොට මට ওই ටික තමයි කියන්න තියෙන්නේ. හැබැයි තම සෝචනීය දේ තමයි ඉතින් ඉන්දියානු ව්‍යාප්තවාදයේ පිළිබඳ ගොඩනගාගත්ත බිල්ලා ඔවුන් විසින් ඉවර කරපු එක ලොකු දෙයක්. ඒක තමයි අවසාන වශයෙන් කියන්නේ. දැන් මේ දවස්වල කැන්වසින් යනවා ඇති. මිනිස්සු හම්බෙන්න යනවා, ගෙවල් වලට යනවා. දැන් කූඹිය විදියට යන්නේ අනිවාර්යයෙන්. මොනවද මේ අය කියන්නේ? සාමාන්‍යයෙන් මේ කියන්නේ ප්‍රශ්න කියනවද මොන හරි අපිට තියෙනවා මේ ගැටලු කියලා කියනවද මොන හරි කියන දේවල්. අතරම මේ මහජන නියෝජිතෙක් වෙලා හිටපු කාලේ සහ ඒ වෙච්ච දේවල් එක මහජනතාව දක්වන අදහස් ඉතා මේ සෝචනීයයි. අවංකව කියනවා. නගර සභාව සම්බන්ධයෙන් මහජනතාවට තියෙන්නේ පසුතැවීමක්. නගර සභාව මහජනතාවට සමීප නැහැ. කනෙක්ටඩ් නැහැ. කනෙක්ටඩ් නැහැ. ඒ කියන්නේ නගර සභාව සම්බන්ධයෙන් පළවෙනි සිතුවිල්ල ආපු ගමම ජනතාවට හරි වේදනාකාරී සිතුවිල්ලක් එන්නේ මේකෙන් කරගන්න බැරි වෙයි ඔය වැඩේ. ඒක තමයි බහුතර ජනතාවගෙන් මට එන මතේ. මට මන් දන්නේ අනිත් අයට කොහොමද කියලා. ඒ කියන්නේ මගේ කණ්ඩායමට එනවා ඒක. ඒකට අපි පණිවිඩය සහ අපි උත්තර දෙන්න ඕනේ එතනට. ඇයි නගර සභාව සමීප නැත්තේ? නගර සභාව ආඥාපනත මං කියන්නේ සියලු දෙනා කතා කරලා ඉගෙන ගන්න ඕනේ. හැබැයි නගර සභාව ඉන්න ඕනේ ව්‍යාපාරිකයෙක් හෝ මහජනතාව හෝ අපේ කවුරු හෝ මේ නගරේ තමන්ගේ හෝ සමාජීය වශයෙන් දියුණුවක් සංවර්ධනය ලබන ගමනක යනවනම් අත්වලක් වෙන්නේ. ඒක කඩාකප්පල් කරන්න නෙමෙයි. ඒක ඒ අයට බාධාවක් කරන්න නෙමෙයි. පැහැදිලි මං කියන එක. ඉතින් ඒ නිසා ජනතාව තුල නම් මැසවිල්ලක් තියෙනවා. නගරේ දියුණුව ගැනත් මැසවිල්ලක් තියෙනවා. අනිත් නගර එක්ක සංසන්දනය කරන දැන් මේ මිනිස්සු දියුණුයි. අපිට පොත්පත් වලින් මොනවා දුන්නත් මිනිස්සු දියුණුයි. ඔවුන් තව නගර එක්ක සංසන්දනය කරනවා. ඇයි අපිට මේව කරන්න බැරි මේ නගරේ කියලා. ඒ නිසා සමස්තයක් විතර ගත්තොත් ඉතින් දුකෙන් තමයි ජනතාව ඉන්නේ. කණ්ඩායමක් විදියට මොන හරි ගැටලු හඳුනාගත්තද කෑගල්ලේ? පැහැදිලිවම. මූලික දේවල් කීපයක් කිව්වොත් සරලවම කිව්වොත් මන්තිරු දෙකක් හැදුවා. පුළුල් කරා. ඔබත් කෑගල්ලේ. අද පාවිච්චි කරනද මන්තිරු දෙක? වසර ගණනක් මන් පාර පුළුල් කරලා. එක මන්තිරුවක් තනිකර රත ගාලා. එහෙනම් ඇයි පුළුල් කරේ? අපි අහන ප්‍රශ්නේ එකයි. එහෙනම් ඇයි පුළුල් කරේ? එහෙනම් රත ගාලක් නේ හදන්න තිබුණේ. කෑගල්ල ලංකාවේ දිගම නගරය කියලා කියනවා. මම දන්නේ ඒක නිවැරදිද කියලා. මගේ ගණනේ අනුව කෑගල්ල රන් වලින් පටන් ගත්තාම සාමාන්‍ය කාර්යබහුල දවසක තදබදයක් එක්ක විනාඩි 45ක් යනවා පහු කරන්න මේ නගරයේ මැද්දෙන් ගියොත් ඕනම කෙනෙකුට. පොලිසියෙන් එළියට යන්න. පොලිසිය ගන්න. කාලේ මේ. දැන් ලෝකෙ දිනුනුයි. මුදල් වලට වඩා වටින කාලේ. අපි මේ සූරා කන්නේ මේ කෑගල්ලේ මිනිසුන්ගේ කාලේ. උන්ට තව වැඩක් කරන්න තියෙන කාලේ. මේක තමයි ප්‍රධාන ගැටලුව. දෙවෙනි එක
මම දැක්කා කීප අවස්ථාවකම කවුරු හරි මේ ගැන කතා කරා නමුත් නිවැරදි උත්තරේ ලැබුණේ නැහැ කාගෙන්වත්. අපි ගාව තියෙන නිවැරදි උත්තරේ කෑගල්ල තව අවුරුදු 5කින් මුහුණ දෙන විශාලම අභියෝගය තමයි කැලිකසල. දැනට කැලිකසල බැහැර කරන්නේ අපේ තියෙන කැලිකසල අංගණයට. මම හිතන්නේ මේක තව දුරටත් පවත්වාගෙන යන්න අමාරු වෙයි. මොකද ජනතාව වැඩි වෙනවා, පරිභෝජනය වැඩි වෙනවා. අපි පරිභෝජන ජීවන රටාවක ඉන්න මිනිස්සු. එතකොට මේ අභියෝගයට අපි සාර්ථකව මුහුණ දිය යුතුයි. 3 අපි කාටද මේ සේවය සපයන්නේ? මේ සේවය සපයන්නේ අපි නාගරික ජනතාවට. ග්‍රාමීය ජනතාවකට නෙමෙයි. මූලික යටිතල පහසුකම් 90%ක් මේනකොට සංවර්ධනය වෙලා තියෙන ජනතාවකට. පාලම් හදන්නම්, බෝක්කු හදන්නම්, ලයිට් දාන්නම්, වතුර දෙන්නම් මේවා තවත් වළංගු කතා නෙමෙයි. රැකී ආරක්ෂාව තවත් වළංගු කතා නෙමෙයි. එහෙනම් නාගරික ජනතාවට තියෙන අවශ්‍යතාව වෙනස්. ඒක හඳුනාගත් එක කොට්ටාශයක්වත් නැහැ අපි අරෙන්න. උන් තාමත් අර තමන්ගේ සාම්ප්‍රදායික දේවල් තමයි ප්‍රකාශ කරන්නේ. ඒ කියන්නේ අපි ඉතිහාසය මෙහෙමයි, අපේ නායකයා මෙහෙමයි, අපේ පම්පෝරිය මෙහෙමයි. ඇඩ්‍රස් කරනවාද අපේ නාගරික ජනතාවගේ අවශ්‍යතාවලට? අපි ඇඩ්‍රස් කරනවා. අපි සාමකාමී සුරක්ෂිත වටපිටාවක්. ඔබ හොඳ ආකාරවම දන්න. අද වෙනකොට සමාජයේ කොයි තරම් දූෂණය වෙලා තියෙනවද? අද මත්ද්‍රව්‍ය, මත්කුඩු කොතනට දැවිලා තියෙන්නේ? අපේ කෑගල්ල නගරයත් එක්ක ගිලගෙන තියෙනවා. අපි ඇඩ්‍රස් කරලා දේවට? නෑ. මහ ජනතාව සුරකින්න එක අපේ වගකීම. ඒක නගර සභාවේ වගකීමක්. කවුරු හරි හිතනවා නම් ඒක අපේ වගකීමක් නෙමෙයි කියලා. ඒක වැරදි. අපි ඒ වෙනුවෙන් ක්‍රියාමාර්ග ගන්නවා. 4 වෙනි එක. ඉතා විශාල අවශ්‍යතාවයක් තිබුණා අපිට මේ නගරේ ජනතාව මුහුණ දෙන ප්‍රශ්න වලට උත්තර සපයන්න. මම අර කලින් කිව්වා වගේ. ඉතින් පෙරපාසල්. මොකද පෙරපාසල කියන එක අත්‍යවශ්‍ය දෙයක්. මේ රටේ පෙරපාසල කියන එක දාලා තියෙන නිකම්ම ප්‍රාථමික තත්ත්වයකට. ඔතනින් තමයි මනස දියුණු කරලා යහපත් ආකල්පත් එක්ක බීජ පැල කරන්න පුළුවන් තැන. එතනටයි වේදම් කරන්න ඕන අපි. හැබැයි එතනට වේදම් කරන්නේ නැහැ. එතනට වේදම් කරන්න නෙමෙයි, ඒක නොසලකා කරලා තියෙන්නේ. මම දන්නේ ඇයි කියලා. නගර සභාවක විදිහට අපි ඒ ගැන හිතනවා. අපි ඉතාම ප්‍රමිතිගත පෙරපාසල් පද්ධතියක් කරා නාගරික ජනතාවගේ දූ දරුවෝ අපි බාර ගන්න සූදානම්. ඒක පොරොන්දුවක්, ඒක වගකීමක්, ඒක අපේ පත්‍රයේ තියෙනවා. ඒ ඔය ආකාරයෙන් විශාල වැඩ කොටස් ප්‍රමාණයක් තියෙනවා. මම මේ මූලික කීපයක් කිව්වේ අවබෝධයක් තියෙනවා අපිට. ඉතින් අපි කරගෙන යනවා ඒක. බොහොම පැහැදිලි. ඒ කියන්නේ ඔවුන් දන්නවා කොහාටද යන්නේ කියලා, මොකද්ද කරන්න යන්නේ කියන එක. අවසාන වශයෙන් මම ඔබතුමාගෙන් අහන්නේ මේ රටේ මිනිස්සු මෙහෙම්පත් වෙලා ඉන්නේ. ඊළඟ අවුරුද්දේ මොනවා වෙයිද, අඩුම තරම අපිට ජීවත් වෙන්න පුළුවන් වටාපිටාවක් හැදෙයිද කියන මානසිකත්වයෙන් තමයි මිනිස්සු ඉන්නේ. මොකද අන්තිම වතාවට කියන්න තියෙන්නේ මේක බලන් ඉන්න විශේෂයෙන්ම කෑගල්ල ප්‍රදේශයේ ජනතාවට. කෑගල්ල ප්‍රදේශයේ ජනතාව කියලා අපි ලඝු කරගමු. හැබැයි මම මුළු සමස්තයක් ජනතාවටම කියන්නේ ඇත්තටම අපි දුප්පත් වෙලා ඉන්නෙම දැන් ඔය හොරකම් කියලා ස්ලෝගන් එකක් ගහනවා. ඒකත් වෙන්න පුළුවන්. හොරකමම නෙමෙයි. අපි ගැති වෙලා ඉන්නවා. අපි නිවැරදි දේ දකින්න නැති මිනිස්සු වෙලා තියෙනවා. අපි නිවැරදි දේ දකින්න නැති ජාතියක් වෙලා තියෙනවා. මෙන්න මේ තැනයි තියෙන්නේ. මේකයි ප්‍රශ්නේ. මේක හඳුනා ගන්න. ඒ නිසා තමයි අපි කියන්නේ මේ ගැතිභාවයෙන් එළියට එන්න. කෑගල්ල ජනතාවට කියන්නේ මේ පක්ෂ ක්‍රමෙන් එළියට එන්න. මේ පක්ෂ ගොඩනගන්නේ නැහැ කොයි මොහොතකවත් මේ කෑගල්ල. මේ රට ගොඩනගන්නෙත් නැහැ. මොකද පාක්ෂිකයා හැම වෙලාවෙම තමන්ගේ ඡන්ද ගොඩ දේශපාලන අරමුණු වෙනවා. ඒවා අපි අත්විඳා මහජන නියෝජිත විදියට. අපිට රැස්වීම කරා නම්, අපිට ඡන්දෙ දුන්නා නම් අපි බයයි ඊළඟ දවසේ නිවැරදි තීන්දුව ගන්න යාට හානියක් වෙනවා. මේ රට කවදාත් නිවැරදි දෙන්න එහෙම යන්නේ නැහැ. ඒ තීන්දුව ගන්න බයයි. මොකද දේශපාලනයට ලඝු වුණාම ඒක කරන්න ඕනේ. ඔබ හිතනවාද මේ අවංක වෙලා මම මෙහෙම කරනවා කියලා ඡන්ද 200 300ක් තියෙන තැනක එකපාර අනවසර ඉදිකිරීමක් තියලා කඩලා දාන්න තීන්දුවක් ගන්නෙ නැහැ. ඇයි? මගේ ඡන්ද නැති වෙයි කියලා. සදාකාලික නම් අපි එකතන. අතාරින්න පක්ෂ මොහොතකට අතාරින්න මුළු රටටම ආදර්ශයක් දෙන්න. අපි සූදානම්. අපි කවදාවත් පක්ෂ නියෝජිතෙක් හදන්නේ නැහැ. අපි හදන්නේ මහජන නියෝජිතෙක්. වැදගත්ම කාරණේ මහජන සේවකයා මහ ජනතාවට වඩා පල්ලෙන් ඉන්න ඕනේ. අපේ මතය ඒක. ස්වාධීන කණ්ඩායමේ මතය ඒක. හේතුවයි අපි ආපුවම ප්‍රධාන පුටුව දීලා ප්‍රධාන තැන වාඩි කරලා මල් මාලේ දාලා බීම් එක ගෙනත් තියන්න එපා. එහෙම වුණාම එයා ඒකට පුරුදු වෙනවා. එයා පුරුදු වුණාට පස්සේ අපිට ඒක නැතුව බැරි වෙනවා. අද කී දෙනෙක් නැවත මහනගර සභාවට ඉල්ලනවද? මේ බලය අත්හරින්න කැමති නැතුව. ඒ තැනට එන්න හදනවා. ඒක ඉල්ලනවා. ඉතින් ඒ නිසා අපි ජනතාවට කියන අවබෝධයක් ගන්න.
පක්ෂ අතරින් එක මොහොතකට ස්වාධීන වෙලා මේ රටට ආදර්ශයක් දෙන්න. අපි කෑගල්ලා හදමු. අපිට කෑගල්ලා හදන්න පුළුවන්. ශක්තිමත් කණ්ඩායමක් ඉන්නවා. පරිපාලනය සම්බන්ධයෙන් උපාධිධාරීන්ද සමාජීය වශයෙන්ද විශාල දැනුම තියෙන කණ්ඩායමක් ඉන්නවා. අපි අර සමස්ත බිඳවට්ටලා තියෙනවා. ධනවත් පැලැන්තියක පුද්ගලයන්ට පමණයි මේ නගර සභාවට හිමිකම් කියන්න පුළුවන්. මේ නගර සභාවේ පරිපාලනය ගෙනියන්න පුළුවන් කියන මතේ අපි සම්පූර්ණයෙන්ම උස්සලා පොළවේ ගහලා තියෙනවා මේ වෙලාවේ. අපිත් එක්ක ඉන්නේ මහ පොළවේ තමන් එක්ක ඉන්න තමන්ගේ ගමේ මිනිස්සු. ඒ අය විශ්වාස කරන්න අපිට කෑගල්ලා මහනගර සභාව දෙන්න. අපි නියත ලෙසම ජයග්‍රහණය කරනවා. අපි කෑගල්ලා හදනවා. බොහොම වැදගත් සංවාදයක් අවසානයේ ඇවිල්ලා ඉන්නේ. මේ ස්තුතිවන්ත වෙනවා කූඹියෝ ස්වාධීන කණ්ඩායමේ කූඹිය ලකුණින් ස්වාධීන කණ්ඩායමෙන් කෑගල්ලා දිස්ත්‍රික්ක ඉදිරිපත් වෙන කණ්ඩායමේ නිශාන්ත කුමාර ඔබතුමාට මේ වෙලාවෙන් කරගෙන යන සම්බන්ධයෙන් ඒ වගේම අපි දිගින් දිගටම වීඩියෝස් ගෙනල්ලා තියෙනවා මේ බලන්න channel එකට ගිහිල්ලා මේ දක්වපු අදහස් වගේම අනිත් පක්ෂවල අදහස් මේක ඇතුලේ තියෙනවා. ඉතින් මම කියන්නේ ස්වාධීන කණ්ඩායමක් විදිහට ලඝු කරන්නේ නැතුව අපි වුන්ටත් ඒ අවස්ථාව දෙනවා, ඒ වොයිස් එක දෙනවා. ඉතින් මම හිතන්නේ channel එකක් විදිහට අපි කරන්න ඕනේ ඒක. අනිවාර්යෙන් කමෙන්ට්ස් දාන්න, ප්‍රශ්න තියෙනවා නම් අහන්න. එතුමත් සමහරලාට ඒකට රිප්ලයි දායි ඇවිල්ලා මොන හරි ගැටලු තියෙනවනම් මේ වගේම තවත් මතවාදීමය සංවාදයක් එක්ක හමු වෙනතුරු ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. රැඳී ඉන්න පළාත් පාලන මැතිවරණයේ අලුත්ම අපේක්ෂකව අපි ඔබ වෙත ගෙනියමු.